අරගෙන හැම මේ මොනින්ද ලේසියෙන් බලන්න වටපිට මෙතනට කියන්නේ පෙට්ටිගල කඳු මුදුන කියලා. ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් බඹරගල කියන රජමහා විහාරය. එතෙන්ට ඇවිල්ලා තමයි මේ ගමන පටන් ගන්න තියෙන්නේ. පෙට්ටි එක හැටයක් ගන්න කඳු මුදුනක් නිසා මේ කන්දට පෙට්ටිගල කියන නාමය ලැබිලා තියෙනවා. මේ කන්ද ආසන්නයෙන් මීටර 750ක් පමණ උසක් තියෙනවා. ඔයාලට මෙතෙන්ට එනවනම් නුවර ඉඳලා අම්පාර මහියංගන පාරේ අනේ කිලෝමීටර 17කට ආසන්න ප්‍රමාණයක් එන්න ඕනේ. ඇවිල්ලා ඔයාලට දිගණින් හැරිලා එතන සිට තවත් කිලෝමීටර 5ක් පමණ දුරක් ගියාට පස්සේ බඹරගල රජමහා විහාරය හම්බ වෙනවා. මෙතනින් උඩට තමා පෙට්ටිගල කඳු මුදුනට යන්න තියෙන්නේ. ඔයාලා පොදු ප්‍රවාහනේ එනවනම් දිගණින් බැහැලා බස් එකක් තියෙනවා කියලා කියන මම බස් එකේ තියෙන වෙලාව නම් හරියටම දන්නේ නැහැ. නැත්තම් පික්මී එකක් දාගන්න පුළුවන්. දැන් පික්මී තියෙනවා. රුපියල් 350ක් වගේ ප්‍රමාණයක් යන විදිහට එන්න. ඔයාලත් ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න කොමඩු කාලෙකින් දවසක් ඇතුළත ඔයාලට ඇවිල්ලා යන්න පුළුවන්. ලස්සන ගමන. මෙම කන්ද තරණය කරන ඔයාලට පහලින් වික්ටෝරියා ජලාශය ලොකු ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. වගේම ඊට පිටුපසින් නකල සුරක්ෂිතයේ කඳු බොහෝමයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පාරක තමයි ඔයාලට කන්ද මුදුනට එනකම් යන්න තියෙන්නේ. මේක මෙහෙම පෙවුනට ගොඩක් රළු පාරක් නෙමෙයි. ඕනම කෙනෙක්ට පහසුවෙන් යන්න පුළුවන්. සපත්තු දෙකක් ගාන් આવොත් නම් ගමන පොඩ්ඩක් ලේසි වෙනවා. ඒකට පුදා යන්න ටිකක් අමාරුයි, ලිස්සනවා, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ගිහිල්ලා බලමු ගමන කොහොමද? ලස්සනද කොහොමද? මෙතනට කියන්නේ ඉන්ද්‍රසාල එන කියලා. එතන අතීත කතාවක් මුත් විස්තරයක් නම් මම දන්නේ නැහැ. හරි. ගාලේ සටහන් කරලා තියෙනවා. එතනින් උඩට තමයි පෙට්ටිගල කඳු මුදුනට යන්න තියෙන්නේ. මෙතනින් එහාට තියෙනවා සිතුවම්ලෙන. ඊළඟ බලමු සිතුවම්ලෙන මොන වගේ තැනක්ද කොහොමද කියලා. ඉතින් ඉන්ද්‍රසාල ලෙන පහු කරන් ආපු ඔයාලා දැන් ඇවිල්ලා ඉන්නේ තුවම්ලෙන කියන තැනට. ඔයාලට පේනවා මේකේ උඩ අමුතු රටා තියෙනවා නිකන් මල් හැඩයට වගේ. කන්ද මුදුනට ලං වුණාම ඔයාලට මේ වගේ පොඩි මාන කැලයක් හම්බ වෙනවා. මේ හරි තැන්න වගේ තියෙනවා. මේක දිගේ ඉස්සරහට ගියාම කඳු මුදුනට ළඟා වෙන්න පුළුවන්. බලන්නකො මෙතෙන්ට කරලා තියෙන විනාශය. මේ වගේ වැඩ කරන්න මේ වගේ ලස්සන තැන් වලට එන්න ඕන. පරිසරය රකින්න මේක සම්පත, අපේ රටේ සම්පත. ඒ වගේ ප්ලාස්ටික් බෝතල් ජරාව දාන්න තියෙන කඳු මුදුන වලට නම් එන්න එපා. ඔන්න එහෙනම් පොඩි හයික් එකකින් පස්සේ අපි කඳු මුදුනට ආවා. ඉතින් බලමු මේ කඳු මුදුනේ කොහොමද සුන්දරත්වය කියලා.
ඔයාලට මෙතන පැහැදිලිව බැලුවොත් කන්ද උඩ පැත්තෙන් බලා ගන්න පුළුවන් කන්දේ තියෙන පෙට්ටි හැඩය. මම දැන් එහෙනම් පෙට්ටිකල කඳු මුදුනේ පහළට බහින්න යන්නේ. බොහොම සුන්දර පැය කිහිපයක් මේ කඳු මුදුනේ උඩ ගත කෙරුවා. ඔයාලා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. එහෙනම් අපේ channel එක subscribe කරන්න. සුබ දවසක්.